හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ LinkedIn Zero to Hero course එකේ දෙවෙනි lesson එකට. ඉතින් මේ lesson එකේදී මම බලාපොරොත්තු වෙනවා ඔයාට කියන්න ඔයාගේ LinkedIn profile එක create කරන තැන ඉඳන් ඔයාගේ profile picture එක දාන එක සහ banner එකට වෙනකම් විශේෂ දේවල් කීපයක්. එතකොට මේකේ මුල් part එක skip කරන්න පුළුවන්. ඔයා දැනටමත් LinkedIn profile එකක් හදලා තියෙන කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එකේ මැද්දට jump කරලා එතන ඉඳන් බලාගෙන යන්න පුළුවන්. හරි. අපි වැඩි කතා නැතුව වැඩේට යමු. ඉතින් ඔයා LinkedIn profile එකක් දැනටමත් හදලා නැති කෙනෙක් නම් Google එකට ඇවිල්ලා LinkedIn කියලා search කරගත්තා නම් එහෙම උඩම top result එක එනවා. LinkedIn ශ්‍රී ලංකා කියලා. අපි ශ්‍රී ලංකාවල ඉන්න නිසා ඔයා ලංකාවෙන් එළිය රටක ඉන්න කෙනෙක් නම් ඔයාට මේ විදිහට ඔයාගේ රටට දාලා මේ විදිහට ඒක ලැබෙවි. මේ පළවෙනි link එකෙන් ගියාට පස්සේ මෙන්න මෙහෙම page එකක් ඔයාට බලා ගන්න පුළුවන්. right? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන සරලවම මෙතනින් sign up වෙන්න ඕන. මෙතනින් sign up වෙද්දි ඔයාට ඕන නම් Google account එක හරහාත් පුළුවන්. නැත්නම් email එක දීලා email password විදිහටත් පුළුවන්. ඉතින් මෙතනින් එහා මම මේ sign in වෙන එක මුලින්දම කරන්න යන්නේ නැහැ. මොකද මේක බොහොම basic දෙයක්. ඉතින් මේක කරගන්න පුළුවන් ඇත කියලා මම විශ්වාස කරනවා. හරිද? ඔතනින් sign in වුණාට පස්සේ ඔයාට මම පෙන්නන්නම් ඊට පස්සේ කරන්න ඕන දේවල් මොකක්ද කියලා මගේ profile එක උදාහරණයකට අරගෙන. ඔන්න දැන් මම මගේ ප්‍රොෆයිල් එක මෙතෙන්ට ගෙනල්ලා දැම්මා. ඔය තියෙන්නේ මගේ LinkedIn ප්‍රොෆයිල් එක. හරිද? දැන් ඔක දැක්ක ගමන් ඔයාට මොකක්ද හිතෙන්නේ? ඔයාට මුලින්ම ඇහැ යන්නේ කොතෙන්ටද? මුලින්ම ඔයාට මං හිතනවා ඇහැ යන්නද කියලා මගේ ප්‍රොෆයිල් පික්චර් එකට. සහ ඊට පස්සේ මගේ මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකට සහ ඊට පස්සේ මේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකට. right? ඉතින් අපි මේ දේවල් එකින් එක හදන විදිහ ගැන ඩීටේල් කතා කරමු. මේ හැම දෙයක් පිටිපස්සෙම සයන්ස් එකක් තියෙනවා. මේක අපි FB දානා වගේ හිතුමතේ ගහලා දාන්නේ නැහැ. මේ පික්චර් එක ගත්ත එකේ වුණත් මෙතන තියෙන මේ ස්පේස් එකේ වුණත් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වුණත් හැම දෙයකම පිටිපස්සේ කතාවක් තියෙනවා. ඉතින් අපි මේ දේවල් හරියට මැනේජ් කරන් හරියට ලර්න් කරලා කරොත් තමයි අපිට හොඳම ඔප්ටිමයිසේෂන් එකට හොඳම රිසල්ට් එකකට මේකෙන් යන්න පුළුවන් වෙන්නේ. right? ඉතින් පළවෙනි දේ ඔයාට දැක්කට පස්සේ මොකද්ද මේ LinkedIn profile එකේ කරන්න අවශ්‍යයි. ඉතින් දැන් ඔන්න ඔයා LinkedIn profile එක හදලා තියෙන්නේ. ඔයා මුලින්ම මොකද කරන්න ඕන? ඔයාගේ නම දාගන්න ඕනනේ. right? නම දාද්දි ඔයාගේ මුළු වාසගමයි නමේ ඔක්කොම කෑලි එකපාර මෙතන දාන්න අවශ්‍ය නැහැ. ඔයාගේ කතා කරන නමේ කෑලි දෙකක් විතරක් දාන්න. ඒක පැහැදිලිව ඕන කෙනෙක්ට කියාගන්න පුළුවන් නමක් වෙන දාන්න. දැන් අපේ ලංකාවේ කට්ටියක තියෙන වාසගම මෙහෙම හෙන අමුතුයිනේ. හෙන දිග ඒවා තියෙනවා. අමුතුයි. ඒක නිසා එතන ඔයාගේ නමේ මේ වාසගම් මරෝමේ පෙන්නන්නවත් ඒව මොනවත් කරන්න යන්න ඕන නෑ. ඔයාගේ කතා කරන නමේ කෑලි දෙකක් දාන්න. ඒ ඇති හොඳටම. right? ඊට පස්සේ මෙතන නම දාගත්තට පස්සේ ඔයා ඊළඟට ફોකස් කරන්න ඕන දේ තමයි මෙතන ඔයාගේ contact details ටික ඔයාට edit කරන්න පුළුවන්. ඔයා profile එකට ඇවිල්ලා මෙන්න මෙතන මේ තියෙන pen icon එක click කරගත්තොත් ඔයාට බලන්න පුළුවන් මෙන්න මෙහෙම window එකක් pop up වෙනවා. මෙතන තිබ්බ වගේ කලිනුත් මම name එක හරියට දාන් තියෙනවා. ඔයාට නම වෙනස් කරන්න ඕන නම් ඕන වෙලාවක ඇවිල්ලා මෙතනින් මේ විදිහට නම වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න වැදගත් දෙයක් තියෙනවා audio recording කියලා. මේක පෙන්වන්නේ ඔයා කම්පියුටර් එකෙන් log වුණොත් විතරයි. හරිද? මෙතන දැන් පේනව නේද ඔයාට මෙන්න මෙහෙම ස්පීකර් එකක icon එකක්. මේක ක්ලික් කරොත් ඔයාට බලා ගන්න පුළුවන්. මෙතන දැන් ඔයා හිතන ලංකාවෙන් එළියේ කවුරු හරි සුද්දෙක් ඉන්නවා. දැන් සුද්දට අපේ නමේ pronunciation තේරෙන්නේ නැහැ. දැන් මිනිහට මේක කියලා දෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් tool එකක් තමයි එන්න මේක. මේකෙන් සරලම වෙන්නේ තරිඳු කල්හාර අන්න ඔයාට ඇහුණා වගේ රෙකෝඩින් කරලා අපිට අපේ නම දාන්න පුළුවන්. එතකොට ඕන කෙනෙක්ට ඕන නම් ඒක අහගන්න පුළුවන්. right? ඊට පස්සේ මම අයිත් එතනටම එන්නම්. එතෙන්ට ආවට පස්සේ පල්ලෙහාට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගෙන headline එක සහ description එක මේ ටිකට මම ඊළඟට එන්නම්. මේක මම වෙනම කතා කරනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ආවම ඔයාට location එක select කරන්න එනවා. location එක country එක ඔයා දැන් ඉන්න country එක දෙන්න ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකා. ඊට පස්සේ මෙන්න මෙතන පොඩි strategical change එකක් මම කරලා තියෙනවා. මම කොළඹ වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා දාලා තියෙන්නේ. මොකද ලංකාවෙන් එළිය මං clients ලට මේ දවස්වල රීච් කරනවා මගේ freelance project වලට. එතකොට කොළඹ කියලා දාලා තියෙන එකේ වැදගත්කම තමයි ලංකාවෙන් එළිය ඉන්න ගොඩ දෙනෙක් ලංකාව ගැන දන්නවනම් දන්නේ මෙන්න මේ කොළඹ කියන එක දැක්කට පස්සේ පොඩි හොඳ පොසිටිව් ඉමේජ් එකක් යනවා. ඒ කියන්නේ කොහොමද ඒක කියන්නේ? ඒක නිකන් එයාලා දන්නේ සමහර විට කොළඹ වෙන්න පුළුවන් වැඩිපුර. ඒක නිසා එයාලට නිකන් ට්‍රස්ට් එකක් ඇති වෙන්න මෙතන කොළඹ කියලා දාන්න. මේකෙන් කවුරුත් රැවටීමක් නෙමෙයි වෙන්නේ. මොකද අපි ඉන්නේ ශ්‍රී ලංකාව ඇතුළේනේ. එතකොට කොළඹ කියන අපේ කැපිටල් සිටි එක. ඒක නිසා මෙතෙන්ට ඔයා ප්‍රොෆෙෂනල් වැඩ කරනවා නම් සහ ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට කොළඹ කියලා දාන්න. ඊට පස්සේ contact info වලට ආවට පස්සේ ඔයාට මෙන්න මෙතන යට බලා ගන්න පුළුවන්. මෙතන
edit contact info කියලා තව බටන් එකක් තියෙනවා. මේක ක්ලික් කරන්න. මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් URL එක උඩම තියෙනවා. මේකත් වෙනස් කරගන්න ඕන. මම මේක ඊළඟ වීඩියෝ එකකදී කියලා දෙන්න. ඔයාගේ ඊමේල් එක පෙන්නනවා. ඊට පස්සේ හරි ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහා ෆෝන් නම්බර් එක දාන්න පුළුවන්. නමුත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ ෆෝන් නම්බර් එක දාන්න. මොකද මේක හරහා ස්පෑම් එන්න පුළුවන්. ඔයාට කෝල්ස් එන්න පුළුවන්, මැසේජස් එන්න පුළුවන්, වදයක් වෙන්න පුළුවන්. ඒක නිසා මං රෙකමන්ඩ් කරන්නේ නැහැ ෆෝන් නම්බර් එක දාන්න කියලා. ඇඩ්‍රස් එකත් එහෙමයි. ඇඩ්‍රස් එක මෙතන දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට ඕනනම් බර්ත්ඩේ එක මෙතන දාගන්න පුළුවන්. මේකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාට ඕනනම් ඔයාගේ වෙබ්සයිට් එකක් තියෙනවා. වෙබ්සයිට් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මැසේජ් කරන්න ඔප්ෂන් එකක් මෙතනින් දීලා තියෙනවා. ඒකත් අවශ්‍ය නම් ඒකත් දාගන්න පුළුවන්. රයිට්. ඔන්න මම එතනින් බැක් වුණාට පස්සේ ඊට පස්සේ අවසානයේදී වෙබ්සයිට් කියලා මෙන්න මෙහෙම සෙක්ෂන් එකක් තියෙනවා. මම මෙතෙන්දී මේක ඊළඟට මම කියලා දෙන්නම්. රයිට්. ඔක මම ඔහොමම ක්ලෝස් කරගන්නවා. හරි. අපේ නමයි contact details උයි දාගත්තට පස්සේ වැදගත්ම දේ තමයි මම අර කලින් කිව්වා වගේම profile picture එක. මොකද මේක තමයි අපේ first impression එක. දැන් අපි මිනිස්සෙක් අඳුරගන්න යද්දී එයාගේ මුලින්ම දකින්න මොකක්ද? එයාගේ මූණනේ. ඉතින් මූණ දැක්කට පස්සේ අපිට අර මුල් තප්පර කීපේ ඇතුළතදී අපේ හිතට යන දෙයක් තියෙනවා. ඒක මනුස්ස ස්වභාවය. අපේ මේ සයිකොලොජිකල් දෙයක්. ඉතින් කෙනෙක්ව දැක්කට පස්සේ එයාගේ අර first impression එක කියන දේ දීර්ඝ කාලීනව අපිට බලපානවා. මෙයා එත්තට මේක නම් හොඳ කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර විට එයාගෙන අපිට නිකන් වැරදි ආකල්පයක් යන්න පුළුවන් first impression එක අවුල් ගිහින්. ඉතින් මේකට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාගේ හොඳ clear picture එකක් දාන්න කෙනෙක්ට දැක්කහම ආස හිතෙන්නේ. ඒ කියන්නේ ඔයා රවාගෙන ඉන්නවත් පැත්තක් බලන් ඉන්නවත් නිකන් ප්‍රොෆෙෂනල් ගතියක් නැති කොටින්ම කියනවා. මොකද මේක ප්‍රොෆෙෂනල් සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් නේ. ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් මෙතෙන්ට දාන්න වග බලා ගන්න. ඉතින් මම දාලා තියෙන ඇත්තරම මම එක zoom කරලා පෙන්නන්නම්. ඔයාලට බැලුවොත් පේනවා මගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න white background එකක්. ඊට පස්සේ මගේ ෆොටෝ එකේ මම ඇඳන් ඉන්න කළු පාට ඇඳුමක්. එතකොට මේ දෙක අතර හොඳ contrast එකක් තියෙනවා. මේක මම කැපිලා පේනවා. right. ඊට පස්සේ ඔයා බලන්න මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක මම තනිකර white ගත්ත නිසා මේකේ මොනවත් distractions ඇත්තේ නැහනේ. කියන්නේ පිටිපස්ස ගස් කොළන් නැහැ, වාහන නැහැ, බිත්ති නැහැ, මුකුත් නැහැ. right. කැපිලා පේනවා clear. S2ට වෙහෙසක් නැහැ බලන කෙනාගේ. ඊට පස්සේ බලන්න මගේ ප්‍රොෆයිල් එක හරියට රැවුල ෂේව් කරලා කොණ්ඩේ ගාන්ට කපලා ඒක පිළිවෙලට ඉන්නවා. ඊට පස්සේ විශේෂම දේ තමයි මෙතන මම hina වෙලා ඉන්නේ. කෙනෙක් අපිව දැක්කහම නිකන් first impression එක යනවා නම් මෙයා රවාගෙනමයි ඉන්නේ නිකන් අපුරු කෙනෙක් කියලා. ඒක ඇත්තටම හොඳ දෙයක් නෙවෙයි. ඉතින් අපි පුළුවන් තරම් බලන්න ඕන, පුළුවන් තරම් hina වෙලා ඉන්න. මොකද ඒකෙන් අපි ගැන හොඳ ඉම්ප්‍රෙෂන් එකක් යනවා වීවර්ට. එතකොට එයාගේ මොකද තව සයිකොලොජිකල් දෙයක් මිනිස්සු හැමතිස්සෙම ඉන්නේ ස්ට්‍රෙස් එකක. එතකොට තමන්ගේ දැන් තියෙන මේ ජොබ් එකත් එක්ක පවුලේ දේවල් එක්ක තව සොසයිටි එකේ තියෙන දේවල් එක්ක මිනිස්සු ඉන්නේ ස්ට්‍රෙස් එකේ. එතකොට අපි මොකක් හරි ස්ට්‍රෙස් එක නැති වෙන දෙයක් කොටින්ම කිව්වොත් hina වෙන දෙයක් දෙනවා නම් එතකොට මේ මිනිස්සයාගේ හිත පොඩ්ඩකට හරි සැනසෙනවා. ඒ කියන්නේ සයිකොලොජිකල් බොන්ඩ් එකක් ඒ අතරේ වෙනවා. ඉතින් ඒක තමයි මෙතෙන්ට hina වෙන දෙයක් දාලා තියෙන්නේ. hina වෙන ෆොටෝ එකක් දාලා තියෙන්නේ. ඉතින් මේ ෆොටෝ එක ක්‍රියේට් කරගන්න විදිහ ගැන කියන්න යන්න කලින් මම පොඩි ෆැක්ට්ස් ටිකක් කියලා ඉන්නම්. හොඳ මේ වගේ ප්‍රොෆයිල් පික්චර් එකක් දාගත්තට පස්සේ ඔයාට ලැබෙන දේවල් මොනවද කියලා අපි බලමු. මෙහෙම හොඳ ප්‍රොෆයිල් පික්චර් එකක්. මම කියන්නේ මගේ ප්‍රොෆයිල් පික්චර් එක මේ ලෝකේ තියෙන හොඳම එක කියලා. මම කියන්නේ මේ වගේ ගිහිල්ලා ඔයාට මීටත් වඩා හොඳ ප්‍රොෆයිල් පික්චර් එකක් දාගත්තොත් ඔයාට ඩිරෙක්ට් මැසේජස් 36 ගුණයක් වැඩිපුර එනවා. ඒ කියන්නේ දැන් මේක හරහා අපිට මැසේජ් කරන්න පුළුවන්. මෙතන මැසේජින් කියලා ටූල් එකක් තියෙනවා. ඔයාට දැක්කොත් පේනවානේ. ඔයා හොඳ ප්‍රොෆයිල් පික්චර් එකක් දාගෙන හොඳ ඉම්ප්‍රෙෂන් එකක් එළියට දුන්නොත් ඔයාට අනිත් කට්ටියගෙන් මැසේජස් 36 වාරයක් වැඩිපුර ලැබෙනවා. ඒ වගේම ඔයාගේ ප්‍රොෆයිල් එක view වෙනවා. ඒ කියන්නේ දැන් මේකේ ඉන්න මෙම්බර්ස්ලාට මම අයිත් බැක් වුණොත් ඔයාට බලා ගන්න පුළුවන්. මෙහෙම ඕන තරම් මෙම්බර්ස්ලා ඉන්නවා. මේ එක එක කට්ටිය දාපු ඒවා දැන් මට මෙයාගේ ප්‍රොෆයිල් එකට යන්න පුළුවන්. right. මෙන්න මේ වගේ අනිත් කට්ටියත් ඇවිල්ලා අපේ ප්‍රොෆයිල් එක view කරනවා. ඉතින් ඒ view කරාට පස්සේ යාලා අපිට මේ විදිහට මෙන්න මේ විදිහට request එවනවා. right. ඉතින් ඔන්නෝහම ප්‍රොෆයිල් views 21 ගුණයක් ඔයාට වැඩි වෙනවා මෙහෙම හොඳ ප්‍රොෆයිල් පික්චර් එකක් දැම්මොත්. ඊට පස්සේ අර කනෙක්ෂන් රික්වෙස්ට් වෙනවා කිව්වනේ. කනෙක්ෂන් රික්වෙස්ට් 9 ගුණයක් වැඩි වෙනවා මෙන්න මේ වගේ හොඳ ප්‍රොෆයිල් පික්චර් එකක් ඔයා දාගෙන ඉන්න එකෙන්. right. right. ඉතින් මෙන්න මේ ප්‍රොෆයිල් පික්චර් එක හදාගන්න එක බොහොම සරල වැඩක් තියෙනවා. ඔයාට Canva වගේ ටූල් එකකට ගිහිල්ලා LinkedIn ප්‍රොෆයිල් පික්චර් කියලා සර්ච් කරගත්තා නම් ගානට මෙහෙම සර්කල් එකත් එක්ක ටෙම්ප්ලේට් එකක් හැදිලා එනවා. එතෙන්ට ගිහිල්ලා ඔයාගේ පික්චර් එක දාන්න. ගිහිල්ලා එතන බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කියන ඔප්ෂන් එක එක ක්ලික් එකයි දෙන්න තියෙන්නේ. ඒක දුන්නා නම් ඔයාට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න පුළුවන්. ඊට පස්සේ
මේ වගේ බැක්ග්‍රවුන්ඩ් එකක් දාන්න මේක සුදු වෙන්න අවශ්‍ය නැහැ කහ පාට වෙන්න පුළුවන් මොකක් හරි අර ඇහැට අමාරු පාටක් නැතුව ලයිට් කලර් එකක් දාන්න ඒ කියන්නේ හොඳට දැක්ක ගමන් කැපිලා පේන ඇහැටත් අමාරුවක් නැති ඩීසන්ට් කලර් එකක් දාන්න ඔයගේ ඇඳුමයි ස්කින් ටෝන් ඒ ඔක්කොම මැච් කරලා ඒක දාගන්න ඉතින් එහෙම කරාට පස්සේ අර කලින් කිව්වා වගේ බෙනිෆිට්ස් අපිට ගන්න පුළුවන් ෆස්ට් දේ තමයි මේකෙන් අපිට හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ලැබෙනවා රයිට් ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා අපි සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මෙන්න මේක දෙවෙනියට තියෙන එක. මේක තමයි අපේ බැනර් සෙක්ෂන් එක. රයිට්. මේක තමයි ඊළඟට අපි සැලකිලිමත් වෙන්න ඕන දේ. එතකොට මේකෙන් මොකක්ද අපිට කරන්න පුළුවන්? මෙතනින් අපි ගෙන නිකන් අපේ ප්‍රොෆයිල් එක පුද්ගලයෙක් විදිහට අපි නිකන් පෙන්නනවා මම මෙහෙම ඉන්න කෙනෙක් කියලා. රයිට්. ඊට පස්සේ මේක දැකලා ප්‍රොෆයිල් එක ක්ලික් කරලා ආපු කෙනෙක්ට ඊළඟට පේන දේ තමයි මේක. මෙතනින් අපි දැනගන්න ඕන අපි ගෙන හොඳ ඒ කියන්නේ අපි ගැන ඕවරෝල් අයිඩියා එකක් දෙන්න ඕන බලන කෙනෙක්ට මෙයා මෙහෙමයි කියලා නිකන් බැලුව ගමන් තප්පර කීපයක් ඇතුළත. හරි ඔන්න දැන් මම මේක ක්ලික් කරගෙන තියෙනවා මෙතෙන්දි මේ ඔයාගේ ප්‍රොෆයිල් පික්චර් එකක් අයිත් මෙතෙන්ට දාන්න අවශ්‍ය නැහැ. ඇත්තටම මාත් මේක අයින් කරනවා තව ටික දවසකින්. මෙතෙන්ට ඔයාගේ පික්චර් එකක් ඇත්තටම දාන්න ඕන නැහැ. දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒකේ වරදක් නැහැ. මෙතෙන්දි සරලව වෙන්න ඕන අපි ගැන අර තප්පර කීපයක් ඇතුළත තප්පර දෙකක් තුනක් ඇතුළත බලන වීවර්ට අදහසක් යන්නයි ඕන. ඉතින් ඒක නිසා තමයි මේ ඔයාලට දැක්ක ගමන් පේන නැති මෙතන මම දාලා තියෙන ඉන්න journey to make simplify DevOps and cloud කියලා. ඒ කියන්නේ මගේ derivative එක මගේ අර තියෙන මොකක්ද ඒකට කියන්නේ නිකන් අර goal එක වගේ එක මම මෙතනින් දාලා තිනවා. ඒක දැක්ක ගමන් කෙනෙක්ට තේරෙනවා මෙයා නිකන් DevOps and cloud පැත්තට වැඩ කරන කෙනෙක් කියලා. ඊට පස්සේ මගේ professional qualifications ටිකක් පෙන්නන්න මම මගේ batch කීපයක් මෙතනට දාලා තියෙනවා. එතකොට ඒකෙන් බලන කෙනාට තේරෙනවා මෙයා මේ subject එක ගැන නිකන් well educated කෙනෙක් කියලා. right? ඊට පස්සේ මම මෙතනම යට දාලා තියෙනවා මගේ contact details. එතකොට කෙනෙක්ට මාව contact කරගන්න හිතුනොත් එයාට වැඩි stress එකක් යන්නේ නැහැ මේ කොහෙවත් ගිහිල්ලා මේව හොයලා මෙහෙම මෙයාව contact කරගන්න විදිහක් හොයන්න කියලා එයාගේ stress එකක් ඇති වෙන්නේ නැහැ. මොකද මෙතනම තියෙන නිසා මෙයාට ඕනනම් මාව contact කරගන්න පුළුවන්. ඊට යට මෙන්න මේ විදිහට මම creative විදිහට line එකක් දාලා මෙතන දාලා තියෙනවා මම දෙන දේවල් කීපයක්. ඒ කියන්නේ මම දෙන දේවල් කීපයකින් වැඩිපුරම වැදගත් වෙයි කියලා හිතුව දේවල් ටිකක් මම මෙතෙන්ට මෙන්න මේ විදිහට ඇඩ් කරලා තියෙනවා. එතකොට මේක ක්‍රියේට් කරද්දිත් ඔයාලට Canva වගේ tool එකක් ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලා LinkedIn background image කියලා search කරගන්න. LinkedIn background banner කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ template ඕන ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒක ගිහිල්ලා edit කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරන්න කලින් ඔයාලට ඕන LinkedIn එකේ තව කට්ටියගේ profiles වලට ගිහිල්ලා බලන්න. ඒ බලද්දි connection ප්‍රමාණය බලන්න. දැන් මගේ මෙතනට ගියත් followers ලා දැන්ට 5500ක් ඉන්නවා. තව කට්ටිය ඉන්නවා followers 10000 20000 30000 50000 ඉන්න කට්ටියත්. ඉතින් එහෙම profile එකකට ගිහිල්ලා මේ දේවල් inspect කරලා බලන්න. එයාලගේ profile picture තියෙන මොන වගේද? එයාගේ background image එක දාලා තියෙන මොන වගේද? ඒ දේවල් බලලා ඒ දේවල් එක්ක එක්ස්පෙරිමන්ට් කරලා ඔයාට ගැලපෙනම දේ ඔයාගේ niche එකට අනුව දාන්න. දැන් මම මෙහෙම cloud and DevOps පැත්තට මේක දැම්මට මෙහෙම batch ටික මට දාන්න උනාට ඔයා mobile app developer කෙනෙක් නම් ඔයාට දාන්න දෙයක් නැති වෙන්න පුළුවන්. ඔයා full stack developer කෙනෙක් නම් ඔයාට දාන්න මේ තරම් batch නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙහෙම website එකක් නැති වෙන්න පුළුවන්. මේ දේවල් දාන්න නැති වෙන්න පුළුවන්. එතකොට ඔයාට හරියන දේ මොකක්ද කියන එක ඔයාම පොඩ්ඩක් research එකක් කරලා බලන්න. ඔන්නෝක තමයි මට background image එක ගැන background banner එක ගැන ඔයාට කියන්න ඕන දේ. ඊට පස්සේ වැදගත්ම දේ මේ උඩ section එකේ තියෙන අවසාන කොටසට දැන් ඇවිල්ලා ඉන්නවා. මේ නමට පහලින් මොනවද මන් දන්නේ මේ වගේක් දාලා තියෙනව නේද ඔයාට පේනව නේද? ඉතින් ඔන්න ඔය ටික ගැන තමයි මම දැන් කතා කරන්නේ. ඉතින් මේක තමයි අපි ගැන දාන headline එක. headline එක කියලා කියන්නේ දැන් අපේ නමට යටින් ඔයාට බැලුවොත් පේනවා නිකන් මම පොඩ්ඩක් description එකක් වගේ දාලා තියෙනවා නිකන් කෙටියෙන් අඳුර ගන්න පුළුවන් වෙන්න. right? එතකොට මම දාලා තියෙනවා associate DevOps engineer collabs. ඊට පස්සේ මගේ certification එකක් දාලා තියෙනවා Azure වල. ඊට පස්සේ මම top rated instructor කෙනෙක් කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මගේ තව certification එකක් දාලා තියෙනවා. සහ ඊට පස්සේ මම YouTuber කෙනෙක් කියලා දාලා තියෙනවා. මම AWS එක වැඩ කරනවා කියලා දාලා තියෙනවා. මම FinOps දන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ මම XORL IT ගැන මම කලින් වැඩ කරපු company එක. සහ අවසානයේට මගේ degree එක දාලා තියෙනවා. මේක තාම මම undergraduate ඉන්න නිසා මෙතන මම අවසානයේ undergraduate කියලා දාලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා මාරම වැදගත්. එතකොට මේකේ වැදගත්කම කියන්නේ මේක ප්‍රධානවම අපේ SEO වලට බලපානවා. SEO වලට මම SEO කියන්නේ මොකක්ද කියන්න? ඒක දන්න නැති ඔයාලා SEO කියන search engine optimization කියන එකට මම මෙතනින් private window එකක් ගන්නම්. මේක incognito mode එකකින් ගත්තේ. එතකොට මම Google එකට එන්නම්කො මුලින්ම. ඔන්න දැන් මම Google එකට ඇවිල්ලා ඉන්නේ. මම මෙතන sign in වෙලා නැහැ. හොඳේ. මේක බලන්න මම sign in වෙලා නැහැ. එතකොට මොනවද history එකක් නැත. මම මගේ නම search කරගන්නවා. තරිඳු කල්හාර කියලා enter එක press කරනවා.
ඔන්න ඔයා බලන්න මගේ මුලින්ම ආපු රිසල්ට් එක මොකක්ද රයිට් දැන් මම Google එකේ මගේ නම සර්ච් කරාට පස්සේ උඩින් මෙන්නේ මගේ LinkedIn ප්‍රොෆයිල් එක. ඉතින් කොහොමද එච්චර මේක පවර්ෆුල් උනේ? එහෙම වෙන්න හේතුව තමයි මෙන්න මේක. SEO ඔප්ටිමයිසේෂන් කියන්නේ අන්න ඒකයි. මෙතනින් මම හොඳ අවබෝධයක් දෙනවා මගේ වීවර්ට මම කවුද කියන එක ගැන සහ එතනින් එහාට ගිහිල්ලා මාව කෙනෙක් සර්ච් කරොත් ඒක ෆිල්ටර් වෙලා එන්න මේක ගොඩක් බලපානවා. සහ මේ ටෙක්නොලොජීස් වලින් AWS වලින් ඊට පස්සේ ඉන්ස්ට්‍රක්ටරින් වලින් කෙනෙක් සර්ච් කරොත් මාව සජෙස්ට් වෙන්න තියෙන සම්භාවිතාවයත් මෙතනින් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ හෙඩ්ලයින් එක දාන දේ ගැන එක එක පැටර්න්ස් තියෙනවා. එක එක විදි අපිට අනුගමනය කරන්න පුළුවන්. ඔතනින් මට රෙකමන්ඩ් කරන්න පුළුවන් විදිහක් මට හරි ගියපු විදිහක් සහ අනිත් කට්ටියටත් හරි ගියපු විදිහක් තමයි මම මේ ෆලෝ කරලා තියෙන්නේ. මේකෙදි මුලින්ම මම ෆලෝ කරපු විදිහ තමයි මෙතෙන්දි මුලින්ම මගේ දැනට තියෙන පොසිෂන් එක දාලා තියෙනවා. මම දැනට ඇසෝසියේට් ඩෙවොප්ස් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරනවා කොඩෙකු ලැබ්ස් වල. ඒක මම මුලින්ම දාලා තියෙනවා. එතකොට ඔයා software engineer කෙනෙක් නම් ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ intern කෙනෙක් නම් ඒක දාන්න පුළුවන්. intern software engineer. එහෙම නැත්නම් ඔයා full stack developer කෙනෙක් නම් ඒක දාන්න පුළුවන්. ඔයා හිතන මේ මොනවත්ම නැහැ කියලා. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ full stack developer enthusiast කියලා එහෙම දාන්න පුළුවන්. right? ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයා certifications මොනවා හරි කරලා තියෙනම් ඒ දේවල් දාන්න. මම දැන් Azure AC900 එක මේ තියෙන එක කරලා තියෙනවා. ඒක නිසා මම ඒක දාලා තියෙනවා. එතනත් AC900 කියලා මට කෙලින්ම දාන්න තිබ්බා. හැබැයි මම ඒක දැම්මේ නැත්තේ මොකද දැන් මම ඉස්සරහටත් තව Azure ලගේ certifications කරනවා. එතකොට මේ එහෙම ඔක්කොම දාන්න ගියත් මට මෙතන ඉඩම තියෙනවා. ඊට පස්සේ මෙහෙම 1x 2x 1x කියලා දැම්ම එකෙන් වෙන්නේ දැන් මම ඉස්සරහට තව එකක් කරාට පස්සේ මට තියෙන මෙතන 2x කියලා දාන්න විතරයි. මම දැන් 5ක් කරොත් මෙතන 5x කරනවා. අරම certifications 5ක් නිකන් ඔතන දානවට වැඩිය මේක powerful. මොකද ඔයා හිතන්න දැන් profile එකට ගියපු ගමන් 5x Azure කියලා මෙතන තිබ්බනම් ඔයා හිතන්න Azure certifications 5ක් කරලා අර පහේ නම දානවට වඩා මේක impact එකක් තියෙනවා බලන කෙනාට. right? ඊට පස්සේ මම දාලා තියෙනවා මගේ තව තියෙන highlight එකක්. මම ළමයි 2500කට වඩා online teach කරලා තියෙනවා. Docker Git ඔය වගේ technologies. ඉතින් ඒක මම දාලා තියෙනවා මොකද ඒක මට milestone එකක් නිසා. ඊට පස්සේ මම තව certifications එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මම YouTube කරන නිසා ඒක දාලා තියෙනවා. මගේ තියෙන තව highlight එකක්. ඔන්න ඔය දේවල් ටික දාගත්තට පස්සේ අවසානයේ මම දාගෙන තියෙනවා මම ටිකක් බහුලව භාවිතා කරන technologies ටිකක්. ඒ දෙක තමයි AWS සහ ඊට පස්සේ මම වැඩ කරන area එකක් FinOps කියලා කියන්නේ. ඊට පස්සේ මට මෙතන තව දෙයක් ඇඩ් කරන්න පුළුවන්. මට කලින් work experience එකක් තියෙන නිසා මම Exorel IT කියලා දාලා තියෙනවා. X කියන්නේ මම කලින් වැඩ කරපු company දාන නිසා. හරිද? අවසානයේ ඔයා කොහොම කෙනෙක් වුණත් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මෙතෙන්ට ඔයාගේ degree එක දාගන්න. degree එක ඔයා complete කරලා නැත්නම් මේ මම කරලා තියෙනවා වගේමයි කරන් තියෙන සරලව undergraduate කියලා මෙහෙම දාන්න. right? ඉතින් ඔන්නෝම කරගත්තට පස්සේ ඔයා බලන්න මෙතන කොච්චර ලස්සනට මේ දේවල් තියෙනවද? ඔයාගේ profile picture එක ලස්සනට තියෙනවා. background image එක තියෙනවා. ඔයාගේ නම හරියට දාලා තියෙනවා. නම් මේ විදිහට pronunciation එක අපි sound එකක් විදිහටත් දාලා තියෙනවා. ඊට පස්සේ අපි කියන හොඳ headline එකක් දාලා තියෙනවා. මේකෙන් SEO optimize වෙනවා. සහ අවසානයේට ඔන්න මම ඔයාලට කතා කරන්න යනවා අද දවසේ අවසානයේට මෙන්න මේක මොකක්ද මේ connect with me මේක click කරලා බලමුද? ඔන්න මම right click කරලා open in link දෙන්නම්කෝ. ඒක click කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ link tree එකට යනවා. ඉතින් link tree එක කියලා කියන මේක වෙනම නිකන් මම හදපු වෙබ්සයිට් එකක් නෙමෙයි. අතර මේක third party වෙබ්සයිට් එකක්. මේකෙන් අපිට කරන්න පුළුවන් සරලවම අපේ තියෙන links ඔක්කොම එක තැනකට එකතු කරන්න පුළුවන්. ඔයාලට මේ පේනවා වගේ. ඉතින් මෙතෙන්ට අපිට කැමති link එකක් දාන්න පුළුවන්. මේ පේන text එකත් අපිට වෙනස් කරන්න පුළුවන්. මම ඔයාලට කලින් කිව්වනේ මෙන්න මේ section එකට යද්දී මම මේක කියලා දෙන්නම් කියලා. right ඔන්න ඔතෙන්ට තමයි දැන් මම ඇවිල්ලා ඉන්නේ. දැන් ඔන්න ඔයාලට මෙතන බැලුවොත් පේනවා. මෙතන යටටම ආවහම වෙබ්සයිට් කියන කැලේට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන තියෙන connect with me කියන එක මෙතන තියෙනවනේ. ඉතින් ඔන්න ඕක තමයි මම මෙතනදී දාලා තියෙන්නේ. මෙතනදී සරලවම ඔයාලට පුළුවන් ඔයාගේ user මොකක් හරි වෙන link එකක් click කරවන්න යවන්න. මේක සමහර විට ඔයාගේ personal website එක වෙන්න පුළුවන්. WhatsApp number එක වෙන්න පුළුවන්. ඔයාට මොකක් හරි email එකක් යවන්න පුළුවන්. ඔයාගේ YouTube channel එක වෙන්න පුළුවන්. ඔයාගේ Medium articles වලට වෙන්න පුළුවන්. මේ වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතෙන්දී හොඳ powerful call to action type එකේ ටෙක්ස්ට් එකක් දෙන්නේ. කියන්නේ call to action දේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න Google එකේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒ කියන්නේ කෙනෙක් මේක දැක්කට පස්සේ නිකන් action එකකට පෙළඹෙන්න මොකක් හරි දෙයක් කරන්න. ඒ කියන්නේ මේක කියෙව්වට පස්සේ click me කියලා දැම්මොත් දැන් එයාට click කරන්න හිතෙනවනේ. අන්න ඒ වගේ
දැන් මම මෙතන දාලා තියෙනවා connect with me කියලා. එහෙනම් කවට හරි මාත් එක්ක කතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ call to action එකක් මෙතෙන්ට දාන්න. ඒකෙන් එන වීවර්ට හරි වගේ ෆලෝවර්ට හරි ඔයාත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකට දාලා link එක මෙතනින් දාන්න පුළුවන්. ඔන්න ඔක තමයි සරලවම මම මෙතන කරලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ පළවෙනි වීඩියෝ එකෙන් ඔයාට ගොඩක් දේවල් ලැබෙන්නේ නැති කියලා. ඔයා මීට කලින් LinkedIn profile එකක් හදලා තියෙන කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් ඔයා මේකෙන් ගොඩක් දෙයක් ගන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ ලෙසන් එකෙන් අපි හම්බෙමු